දෙකම කන එක මේ බලන්න මිරිස් කෑල්ලේ සයිස් එක මේකම කන්න යනවා. Hello guys, ඉතින් ඔයාලට කොහොමද මගේ channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ අද අපි ගෙනල්ලා තියෙන්නේ food challenge එක. ඉතින් යාළුවනේ ගොඩ enjoy කරන්න කැමති challenge එක තමයි food challenge තියන්නේ. ඉතින් යාළුවනේ මගේ channel එකට අලුතෙන් එකතු වෙච්ච යාළුවෙන් නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා like කරලා පොඩි comment පාරකුත් දාලා දිගටම රැඳිලා ඉන්න. බලමු ඉතින් food challenge එක මොන වගේ විදිහට තියෙයිද? food challenge එක මොන වගේ දේවල් වෙයිද කියලා බලන්න දිගටම රැඳිලා ඉන්න. ඉතින් යාළුවනේ ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් ඉතින් අපි challenge එක පටන් ගන්නයි යන්නේ. ඉතින් යාළුවනේ අපි දැන් මේ කණ්ඩ challenge එකට කැම ටික ගෙනල්ලා තියෙන්නේ. ඉතින් යාළුවනේ අපිට වැඩි අහුරන්න දෙයක් නැහැ යාළුවනේ. අපි පොඩි ස්ටෙප් එකක් ගහපු ගමන් මේ ටිකේම ඔක්කොම පේනවා. ඕම් බලන්න 1යි 2යි 3. ඉතින් යාළුවනේ අපිට එහෙම තියන්න ඕනේ නැහැ යාළුවනේ ඔටෝ එනවා. ඉතින් යාළුවනේ දැන් මම විතරක් challenge එක තියා මට පිට කරන්න දෙයක් නැහැ. ඉතින් යාළුවනේ මම ඒකට අපේ ගෙවල් පැත්තේ ඉන්න යාළුවෙක්ව අල්ලලා ගත්තා. ඉතින් යාළුවනේ මේ ඉන්නේ අපේ අනිත් තරඟකරුවා. ඉතින් අපිට මේ challenge එක මේ ඉන්නවා මේකට. ඉතින් යාළුවනේ මෙයා තමයි මගේ face to face දකුණු අත ඒ කියන්නේ ගෙවල් ළඟම ඉන්න මිත්‍රයා. ඉතින් යාළුවනේ අපිට දැන් challenge එකට කන්න තියෙන කෑම මොනවද කියලා ඔයාම හඳුන්වන්නකෝ. වනිසුයි ආප්පයි ලුණු වතුර එකයි නිකන් වතුර එකයි. යාළුවනේ අපි දැන් කියනකොට challenge එකේ ලුණු දාපු වතුර එකකුයි නැති වතුර එකකුයි දෙකක් තියෙනවා. කෝකද කාට ඇවිල්ලාද කියලා හරියට දන්නේ නැහැ. අපේ කැමරාමෑන් තමයි ඔක්කොම කරේ. ඉතින් යාළුවනේ අපිට ඒ කියන්නේ challenge එකේ පෙරදෙන එක්කනට කන්න වෙනවා. වෙන්න මේ දෙහි කෑල්ලයි වෙන්න මේ මිරිස් කෑල්ලයි අනිවාර්යෙන් කන්න වෙනවා. ඉතින් යාළුවනේ ආයේ කෑම ගත්තොත් මෙයා කිව්වා වගේ ආප්ප දෙකක් තියෙනවා. ඉස්සරවම මේ බනිස් දෙකකුත් තියෙනවා. මේ බනිස් දෙක කාලා තමයි මේ ආප්පට යන්න වෙන්නේ. ඉතින් යාළුවනේ බලමු කොහොමද වෙන්නේ කියලා. මං හිතන් ඉන්නවා කොහොම හරි මේක වින් ගන්න. ඉතින් බලන් ඉමු දිගටම රැඳිලා ඉන්න මම සඳනෙත් බ්ලොග්. ඉතින් යාළුවනේ පනිස් දෙක තියෙනවා. ඊට පස්සේ මෙතන ආප්ප දෙක තියෙනවා. මේ දෙක කෑවට පස්සේ මේක කාලා අපිට අද්දමදී මොකක් හරි වුණොත් මේ වතුර එකක් බොන්නත් පුළුවන්. හැබැයි පෙරදිච්ච එක්කනට මෙන්න මේක කන්න වෙනවා. ලෑස්තිද? ලෑස්ති? මොනවද කියන්න තියෙන්නේ අවසාන වශයෙන්? දිනන්න පුළුවන් වේද? ඉතින් ඉන්න දිනන්න. ටිකක් අයියෙන් කියමු. ඉතින් ඉන්න දිනන්න. බලමු. එහෙනම් 1යි 2යි 3යි. Hira, ini kan. Ini enggak. Satu dulu. Satu dulu. Satu dulu.
වතුරේ පොන්න. I don't ever slow up, no I don't take shit. I got no love for the fake. යාළුවනේ එළිය වහින වීඩියෝ එකක් කරන්න ගත්ත විතරයි වහින්නේ. Show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough, I wanna hate this. I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented being negative when you should be getting after it. I got facts over tracks, this and that. Spitting slow, spitting fast. I could roast, I could gas. Think I'm okay at last, but I don't know if that can erase all the past and the pettiness. A reflection of the emptiness. Hilarious, you think you're worth my time, you're delirious. Mysterious, because you hide behind a fake exterior. Inferior, you know I'll always be a bit superior. Get off of me, this ain't no humble brag. I want you to hear words, you can say them back. I want you to feel free from the chains at last. And to believe in what you got, it was built to last, yeah. Now that I've been put through, I never got anyone's help. I had to do it all myself. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Tapi kamera menurut kamera. Kamera dong. යාළුවනේ මං වින් කරා. ඉතින් යාළුවනේ මුකුත් කරගන්න බැරි වුණා. මෙයාට මොකද කැමරාමෑන් ඔක්කොම වැඩි අපිව hina ගැස්සෙව්වා. කන්නකො ඔයාලා තවත් කෑම දෙකක් තියෙනවා. මෙයා කාලි වෙරණකන් ඉන්න. කන්න. ඔක්කොම කල්ලා තමයි එකක් ගන්නෙ. මට යාළුවනේ වමනිත් යන්න ඕන. මිනිස්සුන් එක රෝතර ගගෙන යන්නද? එවන්න වතුර බෝතලේ. මේ මිරිස් කල්ලට මේ වතුර බෝතලේ ෆ්‍රී. වතුර බොන්නකෝ. වතුර නෙමෙයි. ඕක කාලේ ඉවර කරන්නකෝ. ඉතින් යාළුවනේ මෙයා කාලේ ඉවර වුණා. කන්නේ නේ. ඉතින් යාළුවනේ කාලේ ඉවරද? වතුර ටිකක් බොන්නකෝ. වතුර ඉවරයි. මට යාළුවනේ වමනිත් යන්න වගේ දැන් එළිය හොඳටම වහිනවා. ඉතින් යාළුවනේ දැන් අපි කට්ටිය පුන බලා සිටු වෙලාව තමයි දැන් ඉන්නේ. මිනිස්සුයි දෙහි එකතු කරලා දැන් කයමත් තමයි කන්න දෙන්නේ. ඉතින් යාළුවනේ අපි ඒක හොඳට නලවන්න බැරි ඉතින් යාළුවනේ මම යන්නද කොහෙද? මේ වගේ කැම චැලෙන්ජ් හොඳයි නේද? හොඳයි. යාළුවනේ මොනවද කියන්න තියෙන්නේ? දැන් මම එම්බුස් එක කතා කරන්න වෙන්නේ. උට හොඳටම අමාරුයි. ඉතින් යාළුවනේ මෙයා මිරිසුයි අර දෙකම කන එක මේ බලන්න මිරිස් කාලේ සයිස් එක මේකම කන්න යනවා. මේ වගේ ආහාරය. ඉතින් පවුනේ හතෙක් උනත් එයාට හොඳට සලකන්න බෑ. ඉතින් යාළුවනේ අපි දැන් මේ වැඩි කොටස් ටික ටක් ගාලා අයින් කරන් කතා කරමු. 2000 years later. ඉතින් යාළුවනේ දැන් කට්ටියම බලා සිටපු වෙලාව මිත්‍ර ළඟට පැමිණෙන්න. ළඟට එන්න නෝනද? මේ තියෙන්නේ අද මම තමයි වින් කරේ. ඉස්සරහට මට රිටර්න් එක දෙන්න හිතන් ඉන්නවද? ඉතින් ඉන්න හොඳ එකක් දෙන්න.
හොඳ එකක් දෙන්න හිතන් ඉන්නලු. ඉතින් යාළුවනේ මේ දැන් කට්ටිය වරන් හිටපු මේ පැනලයි කියලා මට බයයි ඒකයි අල්ලන් ඉන්නේ. ඉතින් මේ තියෙන්නේ දෙහි කෑල්ල. ඔක පෙන්නන්නකො හිමීට ඇටයින් කරන්න නැතුව. මේ ඇටයින් කරනවා හිමීට. ඉතින් යාළුවනේ දැන් කමු. චතුමින come on. හරියට වෙන්න ගන්න ඕනේ. මේ මල්ලන් ගන්න ඕනේ. මෙන්න මෙහෙම දිගට. ඔක්කොම ගන්න වෙනවා. ඔක්කොම පේන්න ගන්න මෙහෙම. නැත්තම් වැඩක් නැහැ කණේකි. ඉඳ ගන්න ඉඳ. පේන්න ගන්න වෙනවා. වතුර බොන්න දෙනවා පවුනේ. ඕ මාන්න මිස් කෑල්ල පෙන්නන්න යාළුවන්ට. ඒකත් කෑවා. තව චුට්ටක් තියෙනවා. මේ කෑල්ලක් කවු. වතුර ගෙන. නිමන මුදට දෙන්න යන්නේ. වෙන්න වෙදෙන් දෙන්න. කවන්නේ මේ කෑල්ල කමුද? ඔය අන්තිම ටික. ඔය යාළුවනේ මේ කෑල්ලක් කෑවා. තව පොඩි විරාමකින් මේ කෑල්ල කමුනේ. 5 minutes later. මොනවද අද දවස් හරියට පුදු ඉඳ ගන්නකද? ඔය යාළුවනේ දෙහි කෑල්ලක් කෑවා. කියන අමාරුත් අත්තත් ඉඳලා මේ කටනම දාගන්න. ඔක හපන්නේ. යාළුවනේ මගේ වෙලාව මේක පත්ත මේ සැර මිනිස් කරලා මගේ වෙලාව තමයි මේ යාළුවනේ අද මම මිනිස් කාලේ කෑවේ නෑ. මගේ මිත්‍රයා තමයි කන්නේ. අද මාත් එක කොච්චර ලොකුද? ඉතින් යාළුවනේ වෙන්න. ඉතින් යාළුවනේ මේ මිනිස් කාලේ කෑවා. මෙයා තමයි ඔයාට ඔච්චර අමාරු කරපු මිත්‍රයා. මල පැනලා ඉන්නේ. මේ වගේ චැලෙන්ජ් හොඳයිද නැද්ද? හොඳයි. මගේ channel එක subscribe කරන්න දෙපාද? අයියෝ කරන්න. මෙච්චර අමාරුයි කියලා subscribe කරන්න. ඉතින් යාළුවනේ අද දවසේ විනර් මට පට්ට සතුටුයි. ඉතින් යාළුවනේ මෙයා තමයි අද අන්වින නෙවෙයි පරාජිතයා. පරාජිතය වශයෙන් අද ඔයාලට මොනවද කියන්න තියෙන්නේ කියලා මම ආයෙත් අහනවා. දුකයි. හරියට ඇහෙන්න කියන්නකෝ. දුකයි. තව ඉතරයි යන්නේ. ආනේ challenge බෑ වගේ කියනවා. ආයෙ මම ඔයාම තමයි හැම challenge එකකටම තෝරගන්නේ. මොකද ඔයාලට ඒ ගැන කියන්න තියෙන්නේ. හරිම දුකයි. හරිම දුකයි. හරිම දුකයි. හැබැයි මම පෙරදිච්ච දවසකට ඔයාට මේ මොනවා හරි කියන්න තිබ්බත් ඔයා මොකද්ද කරන්නේ? නැත්තම් පාටි දාන්න තරම් තියෙන හිතෙනවා. පාටි දාන්න තරම් හිතෙනවා. සතුටුයිද ඒකට? සතුටුයි. මේක රිටර්න් එක දෙන්නද හිතාගෙන ඉන්නවා? එහෙම තමයි හිතන්න ඉන්නේ. එහෙම තමයි. බලමු තව ඉස්සරහට challenge වලට ඔයාව තෝරගන්නවා. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට තමයි අද challenge එක එන්න වෙන්නේ. කියන්නේ challenge එක ඉවර වෙන්නේ මේ විදිහට තමයි. ඉතින් යාළුවනේ මෙයා පෙරදුනා මම වින් කරා. ඉතින් යාළුවනේ මේ වගේ වීඩියෝ දිගටම බලන්න ආසයි නම් මගේ channel එක subscribe කරලා like එකක් දාලා පල්ලෙහෙම පොඩි comment එකක් දාන්න යන්න. දිගටම නැන්දලා ඉන්න. මම සඳේ vlog